හායි සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ වෙනස්ම විදිහකට හදාගන්න පුළුවන් බීට්රූට් රෙසිපි එකක්. හැමදාම එකම විදිහට බීට්රූට් හදලා එපා වෙලා නම් මේ විදිහට හදලා බලන්න. මේක හරිම රසයි. ඉක්මනින් හදාගන්නත් පුළුවන්. එහෙනම් අපි බලමු මේ බීට්රූට් රෙසිපි එක හදාගන්න අපිට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. හැමදාම රෙසිපි එකට අවශ්‍ය අමුද්‍රව්‍ය වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම සඳහන් කරලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට මාදුරු තේ හැඳි කාලක්, සූදුරු තේ හැඳි කාලක්, ගම්මිරිස් ඇට තේ හැඳි කාලක්, වේලිච්ච මිරිස් කරල් දෙකක්, සුදු ලුණු බික් දෙකක්, පොඩියට කපාගත්ත පොල් කෑලි මේස් හැඳි 3ක් එකතු කරගන්නවා. දැන් විනාඩි 2-3ක් මේ ටික හොඳට කබලේ බැදගන්න. ඊළඟට මේ ටික හොඳට ග්‍රයින්ඩ් කරගන්න. දැන් ආපහු භාජනයක් ලිපේ තියලා තෙල් මේස් හැඳි 2ක් විතර එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ අබෑට මේස් හැඳි භාගයක්, උළුහාල් මේස් හැඳි කාලක් එකතු කරගන්න. පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියත් එකතු කරගන්න. කරපිංච ටිකත් එකතු කරගන්න. දැන් පොඩි වෙලාවක් මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න. බීලුණු ටික හොඳට ටෙම්පරාදු කරගත්තට පස්සේ පොඩියට කපාගත්ත බීට්රූට් ටික එකතු කරගන්න. ලුණු කුඩු ටිකත් එකතු කරගන්න. බීට්රූට් ටික හොඳට කලවම් කරගත්තට පස්සේ ඒ ටික තඹ ගන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න. දැන් විනාඩි 10ක් විතර මේක වහලා තියන්න. මේකට අපි එකතු කරගත්ත වතුර ටික හිඳනකම්ම බීට්රූට් ටික තඹ ගන්න ඕනේ. දැන් ග්‍රයින්ඩ් කරගත්තු පොල් ටික මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. තව විනාඩි 2ක් විතර අඩු ගින්දරේ මේ ටික හොඳට කලවම් කරගන්න. ඔන්න අපේ බීට්රූට් රෙසිපි එක හදාගෙන ඉවරයි. ඉතින් වැඩි වැඩ නැතුව හරිම ඉක්මනින් මේක හදාගන්න පුළුවන්. ඉතින් වෙනද හදන ක්‍රමයට වඩා මේක පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම මේක හරිම රසයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවතත් මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.